Hi guys, welcome back. අද මං ගෙනාවේ කොහොමද ඔයගොල්ලෝ CS rank up කරනවා නම් up කරන්න ඕනේ විදි series එකේ part 1. අද නම් ඉතින් කියලා දෙන්න යන්නේ පොඩි සුළු සුළු දේවල් ටිකක්. ඔය ලොකු ලොකු දේවල් නන් නෙමෙයි. tip number 1. කෙනෙක් ඊළඟ පෙළේ ඉන්න කෙනෙක් නෝබ් කරලා තිබ්බොත් අපි තමන්ගේ කියලා ගැන නොබලා මෙයාව කොහොම හරි heal කරලා දාන්න ඕන. මම දැන් heal කරා වගේ. tip number 2. අපි තව player කෙනෙක් එක්ක CS ගහදී ඒ ප්ලේයර්ට උදව් කරන්න ඕනේ. කියන්නේ හෙල්ප් කරන්න ඕනේ. යා අමාරුවේ ඉන්න වෙලාවක. දැන් මම මේ රැට්ටට උදව් කරා වගේ. ටිප් නම්බර් 3. ටිප් නම්බර් 3 තමයි අපිට ඩැමේජ් වුණත් අපි යාට ෆුල් ඩැමේජ් එකක් දෙන්න ඕන. මොකද එතකොට අනිත් කෙනාට යාට ගහන්න පහසු හින්දා. යාව නෝබ් කරන්න ලේසි හින්දා. වා හොඳට බලන්නකෝ. මම මේකෙදි මෙයා ඩැමේජ් කරපු ටික. මෙයා මට මුලින්ම ඩැමේජ් කරනවා දැන්. ඔව්. මොන මාන ඊට පස්සේ මම ඩැමේජ් කරන ටික ඩැමේජ් කළා තමයි මමත් එයාගේ අතින් නෝබුනේ. ටිප් නම්බර් 4. ගන්නයක් ගන්නවා නම් හොඳට ගැලපෙන ගන්න එක හොඳට ඩැමේජ් යන ගන්න එක තෝරලා ගන්න ඕන. ටිප් නම්බර් 5. ලාස්ට් රවුන්ඩ් කිහිපෙදී ඔයාලගේ මේ ආමර් එක දාගන්න සැලකිලිමත් වෙන්න. ආමර් එක කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් මේ බලන්න. මොකද ඒක වැදුනහම ඉස්සෙල්ලාම ඇඟට නෙමෙයි වදින්නේ, ඒ කැල්ල තමයි ඔයාගේ ඇඟට වදින්නේ. ටිප් නම්බර් 6. යනවා නම් ඔයාලා හරි හැමං ස්ක්වාඩ් එකක් හදාගෙනයි යන්න ඕන. ටිප් නම්බර් 7. මේක නිකන් ප්‍රෝ කෙනෙක්ට වගේ මේ උපදේශය. පුළුවන් තරම් හෙඩ්ෂොට් ගන්න try කරනවා ඩැමේජ් ඇදිලා හැමින් වෙලාවක මේ වගේ. ටිප් නම්බර් 8. මම අර කලින් කිව්ව හොඳ ස්ක්වාඩ් එකක් එක්ක යන්න කියලා. මේකෙදි වෙන්නේ මට හොඳ ස්ක්වාඩ් එකක් එක්ක ගිහින් නැතුව ඒ කියන්නේ හරියමන් ටීම් වර්ක් එකක් නැති හින්දා අපි තුන්දෙනාට මේ ඉන්න ඉතුරු වෙලා ඉන්න ප්ලේයර් ගෙන් කන්නයි වෙන්නේ. ඒ නිසා හරියමන් ස්ක්වාඩ් එකක් එක්ක හොඳට කතා වෙලා ප්ලෑන් එකක් ඇතුව යන්න. ටිප් නම්බර් 9. වා කොයි වෙලේකවත් පැනගෙන යන්න එපා. ගහන්න පුළුවන් කියලා හිතාගෙන. එතකොට වෙන්නේ නිකන් මැච් එක කන්න තමයි. අපිට කන්න තමයි වෙන්නේ එතකොට කොහොමද මැච් එක. පාර දිනේ එකයි. හොඳයි නම් අදට මම මේ වීඩියෝ එක අවසන් කරනවා. channel එක subscribe කරගෙන මේ යන්න. අපි වගේ අලුතෙන් එන YouTubersලාට මේ වගේ support එකක් දෙන්න. හොඳ ටීම් එකක් ඇතියාගෙන ලස්සනට වැඩ ටික කරගෙන යන්න. එහෙනම් මම අදට යනවා. ඔයගොල්ලෝ හැමෝටම එනම් සුබ දවසක්. ජය වේවා.